දැන් බලන්න තමන් කොහේ උපදීද? තෘෂ්ණාවත් එක්ක. තෘෂ්ණාවත් එක්ක. කාමයට තමයි මිනිස්සු ධනෙ වේදන් කරන්නේ. ඒ අතර කලාතුරකින් මිනිස්සේ හම්බ කරන ධනෙන් සාසනයට යමක් කරනවා. ඔහු දෙව්ලොව උපදිනවා. ඔහු නිවන කරා යනවා. කලාතුරකින්. ඔයාලගේ පවුල් වල ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ කරපු දෙයක් තියෙනවද කියලා බලන්න. මුළු ගමම කතා වෙන හැම මිනිස්යාගේම අත් දෙක එකතු වෙන තැනක් තියෙනවද කියලා බලන්න. ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ කරපු නැත. ඒ අතරින් කලාතුරකින් මිනිසෙක් ධනයක් උපයලා කෝටි ගාණක් මිනිස්සුන්ගේ අත් එකතු කරන තැනක් හදලා මැරෙනවා. ඔහු දිව්‍ය ලෝකෙ උපදිනවා. ඔහු අමාමහ නිවන කරා යනවා. සමහර මිනිස්සු මේ ලෝකෙට එනවා පව් කරගෙන යන්න. සමහර මිනිස්සු මේ ලෝකෙට ඉපදෙනවා පින් කරගෙන යන්න. කලාතුරකින් මිනිස්සෙක් ඉපදිලා ඒ ශෙනෙන් ප්‍රයෝජනෙ ගන්නවා. එක්කෝ ධර්ම අවබෝධයට යොමු වෙනවා. එක්කෝ ධර්ම අවබෝධයට කුසල් උපද්දවනවා. ස්තූපයක් කරපු පින විපාක දෙන්නේම නිවනට. ඒක පුදුමයි. බුද්ධ ශාසනයක කරන පින බුද්ධ ශාසනයකම විපාක දෙනවා.